කොච්චර පාඩම් කරත් අමතක වෙනවද? මෙන්න එහෙනම් විසඳුම. එදිනෙදා ජීවිතයේදී පමණක් නොව සෑම අවස්ථාවකදීම මිනිසෙකුට මේ මතකය කියන එක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. කෙසේ වුවත් මතකය කියන එක විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ පාසල් යන හෝ අධ්‍යාපනික වැඩ කටයුතු කරන ළමයින්ටයි. අද මම මතකය දියුණු කරන්නට මනෝවිද්‍යාත්මක ක්‍රම 6ක් කෙටියෙන් ඔබට පැහැදිලි කරලා දෙනවා. එහෙනම් වීඩියෝ එක අවසානය දක්වා රැඳී සිටින්න. පළවෙනි එක තමයි පිළිවෙලකට ඉගෙනීම. තොරතුරු ගොඩක් එකවර මතකයේ රඳවා ගන්නවට වඩා ඒ තොරතුරු කුඩා කොටස් වලට වෙන් කර ඒ එකින් එක හෝ පිළිවෙලකට මතක තබා ගැනීම මගින් තමාගේ මතකයේ තබා ගැනීමට හැකි තොරතුරු ප්‍රමාණය ඉතා විශාල වෙනවා. උදාහරණයක් විදිහට දුරකථන අංකයක් මතක තබා ගැනීමේදී එකවර සියලු අංක නොව කොටස් දෙකකට හෝ තුනකට එම අංක ඛණ්ඩය කඩා ගැනීමෙන් එය මතක තබා ගැනීමට පහසු වෙනවා. දෙවැනි එක තමයි නැවත නැවත පුහුණු වීම. මතකය වැඩි කිරීමේ ප්‍රබලතම ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. සරලවම කියනවා නම් උදාහරණයක් විදිහට එක් පාඩමක් එක දිනකම බොහෝ වාරයක් කියවා මතක තබා ගන්නවා වෙනුවට කුඩා ප්‍රමාණයේ පරතර තබා, එනම් දිනකට පසුව, දින 3කට පසුව, සතියකට පසුව වැනි පරතරයක් තබා අධ්‍යයනය කිරීමේදී දිගුකාලීන මතකයට තම තොරතුරු මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. තුන්වෙනි එක තමයි රූප භාවිතය. මේක මනෝවිද්‍යාවේ ඩුවල් කෝඩින් ලෙස හඳුන්වා දෙන ක්‍රියාවලියක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඉගෙන ගන්නා දෙය ඔබේ සිතේ රූපයක් ලෙස ගොඩනංවාගෙන එම රූපය සමග ඔබගේ තොරතුරු මතක තබා ගැනීමේදී තම මතකය දියුණු වීමට උපකාරී වෙනවා. හතරවෙනි කරුණ ඇසීම, ලිවීම හා කියා පෙන්වීම. මෙන්න මේකත් මතක තබා ගැනීමේ ප්‍රබලම මනෝවිද්‍යාත්මක ක්‍රමයක් වන අතර පාඩම් මතක තබා ගැනීමේදී එය කියවා පසුව මනසින් එය නැවත නැවත ආවර්ජනය කර ගැනීම හා වෙනත් පොතක එය ලිවීම හා කාට හෝ කියා පෙන්වීම, කාට හෝ ඉගැන්වීම මගින්ද මනසේ තොරතුරු ගබඩා කර ගැනීම ඉතා ලේසි පහසු වෙනවා. 5. භාවනා කිරීම. ආනාපාන සති වැනි භාවනා ක්‍රමවලට හුරුවීම මගින්ද මතක ශක්තිය දියුණු කර ගැනීමට හැකිවන අතරම භාවනා ක්‍රම තුළින් තම මනස සැහැල්ලු කර ගැනීමටත් එක් දෙයකට මනස යොමු කිරීමටත් හැකියාව ලැබේ. 6. ගැඹුරු ප්‍රශ්න ඇසීම. මේද මතක තබා ගැනීමේ උසස් මනෝවිද්‍යාත්මක ක්‍රමයක් වන අතර ප්‍රශ්න ඇසීම මත මෙය පදනම් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට තමන් රැස් කරගන්න තොරතුරු නැත්නම් මතකයේ රඳවා තබා ගන්න අත්‍යවශ්‍ය දේවල් නැවත තමාගෙන්ම ප්‍රශ්න ඇසීම මගින්ද මතකය දියුණු කරගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වටින දේවල් දැනගන්න අපිත් සමග එකතු වෙලා ඉන්න. ඔබට සුබ දවසක්.